හරි නියමයි අපිමු කට්ටිය එකතු වෙනවා. හතලිස් තුනයි 100ක් වෙච්ච ගමන් පටන් ගන්නවා. 84යි. හරි මේමයි මුලින්ම බොහොම ස්තුතියි ඔයාලා මං එනකම් බලන් හිටියට. ටිකක් පරක් වුණා. දවල් තමයි ලයිව් වෙන්න හිටියේ. ඉතින් පරක් වෙන්න හේතුව මම හිතන්නේ ඔයාලට ගෙස් කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ විශේෂ මම ලයිව් වෙන්න හිටියේ දවල්. හැබැයි එන්න හිටපු අතරතුරේ පොඩි විශේෂ සිදුවීමක් වුණා. ඉතින් අපි පොඩ්ඩක් ඒ මූමන්ට් එක පොඩ්ඩක් එන්ජොයි කරා. ඒක විශේෂයින්ද මං හිතනවා ඔයාලා දන්නේ නැති මොකද්ද මේ විශේෂ සිදුවීම කියලා. ලංකාවේ පළවෙනි පාරට හිප් හොප් රැප් සින්දුවක් එක දවසින් 1 million views reach කරනවා. ඉතින් ඒක මුළු රැප් ඉන්ඩස්ට්‍රි එකටම හැම රැපර් කෙනෙක්ටම රැප් පාන හැමෝටම ලොකු වින් එකක්. ඒක මම හිතන්නේ ඒක මේ මගේ විතරක් නෙමෙයි ඒක අපි හැමෝගෙම වින් එකක් කියලා මං හිතන්නේ. ඒක මොකද මේ කලින් එහෙම දෙයක් වෙලා නැහැ. මේක දැන් බ්ලාස්ට් වෙලා තින්නේ. හරි එතකොට මේ මම ඒක දිහා දැක්කම මට පොඩ්ඩක් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඒ කියන්නේ දැන් රැප් අහන්න අලුත් අසන්නන් පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ෆෑන් බේස් එකක් හැදිලා තියෙනවා. මොකද නැත්තම් ඒ විදිහට views යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අලුත් කට්ටිය අලුතෙන් රැප් අහන්න පටන් ගත්ත කට්ටිය ළඟදී රැප් අහන්න පටන් ගත්ත කට්ටිය අතරෙත් ඉන්නවා සාමාන්‍ය රැප් ගැන දන්න අය ඉන්නවා සහ රැප් ගැන නොදන්න අය ඉන්නවා නේ. එතකොට මම හිතුවා මොකද පොඩි දෝෂාරෝපණ එහෙම එල්ල වුණා පොඩි සමහර තැන්වල. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් නැති හින්දා මේ මොකද්ද මේ වෙන්නේ කියලා නිකම් මේ කොල්ලෝ දෙන්නෙක් එහෙම මරා ගන්නවා. ඒ කියන්නේ ඒ වගේ අවබෝධයක් ඒ වගේ අයිඩියා එකක් කී කට්ටිය ඉන්නවනේ. ඉතින් මම ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක ගැන මම පැහැදිලි කරන්න හිතුවා. මොකද ඒක හොඳයි කියලා හිතුණා මට. මොකද දැන් යූත් එකේ කට්ටිය දන්නවා මම හිතන්නේ යූත් එකේ අයට නම් මේක තේරුම් ගන්න පුළුවන් මොකද්ද සීන් එක කියලා. හැබැයි මේ පොඩ වැඩිහිටි කට්ටිය සහ දරුවොත් ඉන්නවා. එතකොට ඉතින් එයාලට වැරදි අදහසක් යන්න පුළුවන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මම හිතුවා ඉතින් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ හින්දා ඒක තමයි මගේ පර්පස් එක මේක කරන එකේ. එතකොට මම මුලින්ම කතා කරමු අපි මොනවද ඩිස් කියන්නේ කියලා. හරිද? ඩිස් රැප් එකක් කියලා කියන්නේ දැන් දැන් ඇහුව ගමන් කවුරු හරි කියේ මේ කුණුවarpෙන් බැන ගන්නවා එහෙම කියලා. හරිද? පළවෙනි දේ තමයි ඩිස් කියලා කියන්නේ මේ ඩිස් කියලා කියන්නේ මේ රැප් කියන සම්පූර්ණ එකේ ඇතුලේ තියෙන පොඩි කැටගරි එකක් විතරයි ඩිස් රැප් කියලා කියන්නේ. ඒ හින්දා පළවෙනි දේ තමයි මම ඔයාලගෙන් ඉල්ලනවා ඩිස් රැප් වලින් රැප් කියන ඉන්ඩස්ට්‍රි එක මනින්න එපා. හරිද? එතකොට ඩිස් රැප් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා දැන් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඕන දැනක පොඩි ගැටලුකාරී තත් ඇති වෙනවනේ. ඒ කියන්නේ හැමෝම හරි සාමෙන්ම ඉන්න එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ යම් ගැටලුකාරී තත් ඇති වෙන්න පුළුවන් වැඩ කරද්දී ඒකට. හරිද? එතකොට ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ පිරිමි පොඩ්ඩක් ඒගොල්ලෝ උපතින්ම පොඩ්ඩක් අර ප්‍රචණ්ඩත්වය තියෙනවනේ ඇගේ නේ. එතකොට ඒ හින්දා ඒ ගැටලුකාරී තත්ත්වය ඒ ගැටලුව විසඳ ගන්න නීතිමය පියවරක් ගන්නෙත් නැතුව නීතියට පිටින් ගිහිල්ලා පියවරක් ගන්නෙත් නැතුව ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ ඩිස් රැප් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න අපි නීතිමය විදිහට කටයුතු කරන්නෙත් නැහැ සහ නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. මේ සෙල්ලම ඇතුලේ රැප් ගේම් එක ඇතුලේ වචන වලින් මේක විසඳ ගන්නවා. එතකොට ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ වෛරය කියන එක මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඩිස් රැප් එකක්
තියෙන්නේ මේ වෛරය පිරිමහ ගන්න නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ඩිස්ට්‍රැප් එකක් තියෙන්නේ ඔයාලට මොකක් හරි කාත් එක්ක හරි මොකක් හරි. ඒ කියන්නේ එහෙම තියෙනවා නම් ඒක මේ බැලලා ඒක පිරිමහ ගැනීම ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් පාරදී. ඔයාලට වෛරය පිරිමහ ඒ කියන්නේ මේ රැප් කලාව ඇතුළට මේ ගේම් එක ඇතුළට වෛරය ගේන්නේ නැහැ. වෛරය පිරිමහ ගන්න පාරදී. ගේම් එක ඇතුළට ගේන්නේ කම්පිටිෂන් එක. හරිද? එතකොට ඒ ඩිස්ට්‍රැප් එකේ තියෙන්න ඕන යම් දේවල් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ ඩිස්ට්‍රැප් එක වර්ගයක් තියෙනවා. හරිද? එතකොට ඩිස්ට්‍රැප් වර්ග තියෙනවා, ඩිරෙක්ට් ඩිස් තියෙනවා. එතකොට ඒ ඩිරෙක්ට් ඩිස් එක රිප්ලයි ඩිස් එකක් තියෙනවා. සබ්ලිමිනල් ඩිස් තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රූ එකකින් ක්‍රූ එකකට ගහන්න පුළුවන් ඩිස් තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රශ්නේ ප්‍රජාවක් ඉස්සරහට ගෙනල්ලා ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වචන කඩුවක් විදිහට පාවිච්චි කරලා බැටල් එකක්, යුද්ධයක්. ඒක තමයි මෙතන වෙන්නේ. හරිද? එතකොට මම හිතුවා දැන් මේ බ්ලාස්ට් එක වෙන්න හේතුව මේ බ්ලාස්ට් එක වෙන්න හේතු වෙච්ච රැප් දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ Zeni මට කරපු ඩිරෙක්ට් ඩිස් එකයි සහ මම Zeniට කරපු රිප්ලයි ඩිස් එක. හරිද? එතකොට මුලින් ඉඳන් එන්න කතාව පටන් ගත්තේ මෙහෙමයි. මම කයිරොත් එක්ක කරපු ටොක්සික් ට්‍රැක් එකේ Zeniට Zeniගේ නේම් කෝල් කරනවා. මම දන්නවා සැනී නම් කළ හැංගී ඒ කාලේ ඩිස් කියලා මම ඒ වගේ බාරයක් ගන්නවා. ඒකට මම මේ බාරයක් ගන්න හේතුව ඇත්තරම දැන් ටික කාලයකට කලින් මම හිතනවා ඔයගොල්ලෝ අහලා ඇති කියලා Zeni ඉන්සේන්ගේ සහ ස්පින් ස්පීටර්ගේ පොඩි කතා බහක් තියෙන වොයිස් රෙකෝඩ් එකක් ලීක් වුණා. ඉතින් ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා Zeni ඉන්සේන් මට යම් කතන්දර ටිකක් කියනවා. ඉතින් මට ඔක ඇහුණා. සෝ මම යාට මම මගේ රැප් එකේ මම එයාගේ නම පාවිච්චි කරා. එයා මෙහෙම මම අහලා තියෙනවා Zeni ඉන්සේන් මට මෙහෙම Zeni නම් මට හැංගිලා ඩිස් කළා. මට ඩිරෙක්ට් ඩිස් කරේ නෑනේ. මම ඇහුවේ අර වොයිස් රෙකෝඩ් එකෙන් තමයි එයාගේ වොයිස් රෙකෝඩ් එකෙන් තමයි ඇහුනේ. එයා මට ඒ වගේ කියන වචන ටික. ඉතින් මම ඒකයි කියන්නේ මම දන්නවා Zeni නම් කළ හැංගියේ කල් ඩිස් ඒත් කියලා. හරිද? එතකොට ඊට පස්සේ ඒකට තමයි Zeni ඉන්සේන් මට මේ බාර් එකට තමයි Zeni ඉන්සේන් මට ෆුල් ඩිස් එකක් ගහන්න. ෆුල් ඩිරෙක්ට් ඩිස් එකක් කරන්නේ. ඉතින් මම හිතුවා මම ඒ රැප් දෙකම අර ගන්නවා කියලා. Zeniගේ රැප් එකයි මගේ රැප් එකයි අරගත්තා. මං ගාව තියෙනවා ලිරික්ස්. මම හිතුවා ඒ ලිරික්ස් බ්‍රේක් ඩවුන් කරන්න. ඒ කියන්නේ බ්‍රේක් ඩවුන් කරන්න කියන්නේ මම එයා කරපු ඩිස් එක සහ මගේ රිප්ලයි ඩිස් එක. ඒ කියන්නේ මොකද මේ මම දැක්ක ගොඩක් කට්ටිය කියනවා මම කරලා තියෙන රිප්ලයි ඩිස් එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ මම Zeni ඉන්සේන්ව මේ ඉවර කරයි කියලා කියන්නේ. ඒගොල්ලෝ එහෙම කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ මම ෆුල් අර ඇග්‍රෙසිව් වෙලා මම හાર્ඩ් ඩිස් එකක් ගහලා Zeni ඉන්සේන්ගේ කරිය එක එන්ඩ් කරයි කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇසින්නේ මේ ඇත්තටම එහෙම ඒ විදිහටම රිප්ලයි කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එයා Zeni ඉන්සේන් මට ඇග්‍රෙසිව් ඩිස් එකක් කරා කියලා. ඇත්තටම මමත් ඇග්‍රෙසිව් ඩිස් එකක් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මට තියෙන ඇත්ත ෆීලිං එක මම ඉතින් එළියට දාන්න මට නිකන් බොරුවට කේන්ති අරගෙන එහෙම නිකන් මරනවා එහෙම කියලා මට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ඒ කියන්නේ මම ඇත්තටම මම පොඩ්ඩක් දැන් හිතනවා මොකද මම කලින් ඒ විදිහට ඩිරෙක්ට් ඩිස් එකක් කරා ලංකාවේ රැප් කරපු ක්‍රූ එකකට. ඉතින් අර ඊට පස්සේ ඩිස් එකෙන් පස්සේ ඒගොල්ලොන්ට වෙච්ච ඩැමේජ් එක දැකලා සහ ඒ කියන්නේ ඒගොල්ලොන්ට මානසිකව සහ වෙච්ච ඩැමේජ් කියන්නේ ඒගොල්ලොන්ගේ කරියකට වෙච්ච ඩැමේජ් එක දැක්ක හින්දා මම පොඩ්ඩක් ඇත්තටම මට එච්චර ඒ විදිහට මට එහෙම මිනිස්සෙක්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරනවා දැන් මම ඩිස් කරන්න ඉස්සෙල්ලා. ඉතින් ඔය ඔහොම කියන්නේ මේක සරල වැඩි කියලා කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තින්නේ මම Zeni ඉන්සේන්ගේ කරිය එක එන්ඩ් කරන්න තරම් සරල ඩිස් එකක් ගායි කියලා නම් ඉතින් කනගාටුයි ඒ ගැන. හරි බබල් මොකද්ද කතන්දරය කියලා. හරි මෙහෙමයි සීන්නේ. එතකොට Zeni ඉන්සේන් එයාගේ රැප් එක පටන් ගන්න තියෙනවා. පිරිමි නෙමෙයි උඹලා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු. ඒ බාස් දෙක එයා කියන්නේ එයා මට කියලා තියෙනවා අපි ගෑනුන්ගෙන් ගන්නේ කොන්ද පනත් නෑලු කියලා. එතකොට ඒ බාස් දෙකට
තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. ඒකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි සහ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියන එකට තමයි මම ගොඩක්ම මේන් කළා. මගේ කෝරස් එකේ මම ගහලා තින්නේ. දැන් කට්ටිය කියනවා මම මේ මගේ මේම මම් ප්‍රජාතකයේ කිව්වා කියලා. ඇත්තට මම් ප්‍රජාතකයේ කීමක් නෙමෙයි එතන වෙලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ එයා මට ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා තියෙන තැනට තමයි මම මගේ ෆැක්ට්ස් දෙන්නේ. ඒ කියන්නේ මම තමා ලංකාවේ මම තමා රැපර් ලංකාවේ මිල අධිකම. ඒ කියන්නේ මම තමා ෂෝ එකකට යන වැඩිපුරම ගණන් ගන්න ෆීචරින් එකට වැඩිපුරම ගණන් ගන්න. එතකොට මම තමා මිල අධිකම රැපර්. එතකොට මගේ මියුසික් තියෙනවා ප්ලැට්ෆෝම්ස් වල සහ මම ෂෝස් වලට යනවා සහ ඒ වගේ එතකොට මම ඒ පැත්ත තමයි පෙන්නලා තියෙන්නේ. මම හම්බ කරනවා මාසෙට මෙන්න මේ ගණන් වලින්. එතකොට මම ඒක කියලා තින්නේ මම සැනීට පෙන්නලා තින්නේ ඔයා කියන පොයින්ට් එක වැරදි කියලා. ඒ කියන්නේ එයා කියනවා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා. වැරදිනේ. මොකද මම හම්බ කරනවා මාසෙට ඒ ගණන් වලින්. එතකොට මම යට කියලා තින්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. සහ මම මේ ගණක් හම්බ කරනවා. එතකොට false accusation එකක් වෙලා තින්නේ. මම මේක පැහැදිලි කරලා තින්නේ යාට. එයාගේ බාස් දෙකට මගේ බාස් මන් දීලා තින්නේ. එහෙම නැතුව මම මම හම්බ කරනවා මෙච්චරක්. මෙන්න මේක තමයි සීන් එක. මම මෙහෙම ඉන්නේ මම එහෙම මට ෆ්ලෙක්ස් කරන්නේම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම එහෙම ෆ්ලෙක්ස් කරනවා නම් මට මීට අවුරුදු 2මාරකට විතර කලින් ඉඳන් ෆ්ලෙක්ස් කරන්න තිබ්බා. මොකද මම මීට අවුරුදු 2මාරක විතර ඉඳන් මේ වගේ ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කවුරුත් දැකලා නැහැනේ මම මේ විදිහට මගේ රැප් එකවත් මේ අවුරුදු 2මාර ඇතුළත මම මේ විදිහට ෆ්ලෙක්ස් කරනවා දැකලා නැහැනේ. ඉතින් එහෙම කරලා නැත්තේ මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා. නමුත් මෙතනදී මෙයා මේ විදිහට ඇකියුසේෂන් එක කරලා තියෙන හින්දා තමයි මම පෙන්නන්නේ නැහැ. මෙන්න මේකයි සීන් එක. මෙන්න මෙච්චර ගණක් මෙන්න මෙහෙම හම්බ කරනවා කියලා. ඒතකොට අවසාන වශයෙන් කුඩුවත ඇරලත් නෑලු. මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් එතකොට එයා මට කියනවා ඒ විදිහට මගේ එයාට මගේ අඩුපාඩුවක් විතර එයා දැකලා තින්නේ ඒක. ඉතින් මගේ අඩුපාඩුව තිබ්බනම් මම ඒක එම්බ්‍රේස් කරනවා. එතකොට මම මේ අඩුපාඩුව එම්බ්‍රේස් කළා මම යාට කියනවා එයා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ එයා මට කුඩක් කියලා කියනවා. එයා මට කුඩ්ඩා කියලා කියනවා. එතකොට මම යාට පෙන්නනවා මෙන්න මෙහෙම තමයි කුඩ්ඩා ඉන්නේ. මේ තියෙන කුඩ්ඩා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ මොනවද කුඩ්ඩා කරලා තියෙන්නේ? කුඩ්ඩා කරලා තියෙනවා ලංකාවේ රැප් සෙල්ලම හොල්ලලා තියෙනවා. කුඩ්ඩා මාසෙට මෙන්න මෙච්චර ගාණක් හොයනවා. හරිද? කුඩ්ඩා ඉන්නේ ඩුබායි වල. ඒ වගේ ඒ කියන්නේ කුඩ්ඩා ගෙවන ජීවිතය. ඒ කුඩ්ඩා කියන ජීවිතේ මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරිද? හරි මේක පර්සනල් නෑ. හරිද? හරි. එතකොට එයා කියන මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් මම ඒ රියල් වෙන්නේ නෑ කියන එකට තමයි මම උත්තරේ දීලා තින්නේ. එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? කියන්නේ මම මුකුත් වහලා නැත්තම් එච්චරයි නේද? හරි. what up G කියලා එයා ඊළඟ භාගය පටන් ගන්න තියෙනවා what up G කාටත් පොදුයි නීති වගන්ති. ඉතින් එයාම මට කියලා මම රියල් වෙන්නේ නැහැ කියලා. එයා කියලා තියෙනවා what up G what up gangster කියලා what up G. උඹට කියලා නෑ මම විශේෂ එකයි කාටත් බෙදද්දී. ඕකේ. සල්ලි කෙල්ල සූස්ති මුම් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න නොදා ගැනීමයි උඹට යෝගී. ඉතින් එතකොට මම අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා කියලා එයා අදහස් කරලා තියෙනවා. මම හිතන්නේ මම එයා කරපු දෙයක් ඇත්ත දෙයක්. ඒ කියන්නේ ඇත්තටම එයා මෙහෙම මට හැංගිලා ඩිස් කරා. ඉතින් මම ඒක පබ්ලික්ලි කියපු එක තමයි එයා කියන්නේ. ඒක ප්‍රශ්න නොදා ගැනීම තමයි යෝගී. මම හිතන්නේ එහෙම තමයි. ඊට සනෝ ට්‍රැක් ද ස්මෝකර් උඹට කුඩ්ඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි වැල්ලිටත් කියපන් උඹ ගින්නේ කියලා පාඩුවේ නෝකා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ එයා මගෙන් අහනවා ට්‍රැක් ද ස්මෝකර් උඹට කුඩ්ඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි බැල්ලිටත් කියපන් උඹට මෙංගි ඉන්න කියලා පාඩුවේ නෝකා. දැන් මෙතනදී මම තමයි යාගේ නේම් කෝල් කරේ. හැබැයි එයා මෙතනදී මගේ මල්ලිගේ නමත් තියෙන එස්කෝබා කියන මගේ මල්ලිගේ ට්‍රැක් එක. ඒතකොට ඉතින් එයා එස්කෝබා එතනට භාවිතා කරාම ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයා මේ බැල්ලි කියලා තියෙන මල්ලිට කියලා. හරිද? එතකොට ඒක තමයි මම කියන්නේ
උඹ ඔය බැල්ලි කියන උඹේ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි අපි ගේම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්නේ නෑ ගෙදරට ගල්වි ඒක මම දාන්නේ මෙන්න මේ බාස් වලට එයා කියලා තියෙන පොඩි බැල්ලටත් කියපන් පාඩනකෝ හරිද එතකොට එතනත් මම මෙන්ෂන් කරලා තියෙනවා අපි සල්ලි හොයනවා කියලා මොකද මෙයා මෙතනදී කියලා තියෙන්නේ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කියලා දැන් මට නෙමෙයි උඹලා කියලා එතකොට මල්ලිවත් සම්බන්ධ කරගෙන තියෙනවා එතනට ඉතින් මම ඒක කියන්නේ අපි හොයනවා සල්ලි මොකද අපේ මල්ලිත් ගේමක් ගන්න එක හැමෝම දන්නවා ඒ කියන්නේ දැන් ෂෝස් දෙකක් කරා මේ ළඟදී මල්ලි ගේමක් ගන්න පැහැදිලි ගේමක් ඉතින් එතකොට මේ ඒක තමයි මම මෙන්ෂන් කරලා ඉතින් අපි හොයනවා සල්ලි කියලා ඉතින් එයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ නේද මම දන්නා ඉතින් එහෙම නැතුව කොහොමද මම උත්තර දෙන්නේ කියලා දැන් කට්ටිය කියනවා මම ෆ්ලෙක්ස් කරනවා කියලා ඉතින් ෆ්ලෙක්ස් කරන්නේ නැතුව කොහොමද මම උත්තර දෙන්නේ දෙන්න හරිද එතකොට එයා මෙතෙන්දී අරන් දිනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට මගෙන් ශුද්ධ සිංහලෙන් මොනවා දහ ගන්න ඕනේ උතුමන්ට එතකොට දැන් මේ මට මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ කියලා ඇයි ඔටුවන්ට ඒ කියන්නේ ඔටුවන්ට මොකද ඔටුවන්ට ඉතින් මට හිතුණා ඉතින් ඩුබායි කියන එකත් සම්බන්ධ කරලා තියෙන ඉඳ ඔටුවන්ට කියලාත් සම්බන්ධ කරලා තියෙන මට හිතුණා එතන පොට හරි වෛරයක් තියෙනවා කියන එක. ඒක තමයි මම කියන්නේ සමහරුන්ට වගේ සමහරෙක්ට වගේ මම ඉදි ඩුබායි උඹටත් දුකයි ඒ බාස් මම මෙන්ෂන් ඒ බාස් මම දාලා තින්නේ ඒ දැන් සීන් එක. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් දුකයි ඉරිසියා කමු මේ චරිතෙට බොකයි ටවුකයි මම්මට දෙන්න එක ටොක්කයි. ඉතින් මම ඉතින් එතනදී මට හිතුනේ මට වෙන හිතා ගන්න දෙයක් නැහැ. මොකද හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ මම හිතන්නේ මට හිතුනේ නිකන් ඉතින් ඇයි එහෙම කියන්නේ. වෙන දෙයක් ඔලුවට ආවේ නැහැ මට හිතුනේ ඉතින් ඉරිසියාව වගේ දෙයක් දමන් දා. මම මේක කියන්නේ මට හිතෙන්නේ. ඒක ඇසිනේ උඹ කියන දේ මට පේන්නේ. ඔයා කියන දේවල් වලින් මට පේන්නේ උඹ ඩුබායි ඉන්න එකට ඔයාට දුකයි කියලා. ඒක තමයි මෙතනදී කියන්නේ. හරි. එතකොට එයා කියන මොන පෙටියත් එකයි පෙටිය අතහැරපු පොර කුකුලන්ට. එතකොට ඒකට මගේ බාර් එක තමයි ගහලා තියෙන්නේ මම. සුපිරි දඩයමක් නේ. සුපිරි දඩයමක් කුකුලන්. සුපිරි ගොදුරක් කුස්සන්ට සුපිරි ගොදුරක් පොර කුකුලන්. කියලා තියෙන්නේ ඒ බාර් එකට. හරිද? එතකොට එයා කියනවා මගේ ගමන ස්වෛරී ඒකයි දැන් උඹලා වෛරී උඹේ සටන ගැරඩි සයිලි දැන් මෙයා මෙතනදි කියනවා එයාගේ ගමන ස්වෛරී ඒකයි දැන් අපි වෛරී කියලා ඇත්තටම ඉතින් අර එහෙම වෛරීකමක් තිබ්බනම් මම ඔය විදිහට නෙමෙයි මගේ ඩිස් එක ගන්නෙ නේ ඒ කියන්නේ එහෙම වෛරයක් තිබ්බනම් ඒ විදිහට නෙමෙයි ඩිස් එක ගන්නෙ සහ මම දැනුවත් වෛරය කියන එක මේ ගේ සෙල්ලමට ගේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙහෙම වෛරයක් තියෙනවා නම් මම සෙල්ලම ඇතුළේදී ඒක පිරිමහන්නේ නැහැ. ඒක මම පාරදී විසඳ ගන්නවා. ඒක නම් මම දැනුවත්. මේ ගේම් එකට ඒක ගේන්නේ නැහැ කියලා. ඉතින් ඒතකොට මම ඒ හින්දා තමයි මම ඒක ගෙනාවේ නැත්තේ ගේම් එක ඇතුළට. එහෙම වෛරයක් තියෙනවා නම් ඒක එළියදී අපිට පිරිමහ ගන්න පුළුවන්. හරිද? එතකොට එයා කියනවා යමන් මරුණු තැනට උඹව දාලා ආයෙත් වහන වලට පවට දෙපන් ලාභී උඹට දැන් නැවත ඉපදෙන්න බැරි වෙන්නේ කියලා. ඒ බාර් එකට තමයි මම ගියා. එයා කියනවා දැන් අර ආයෙත් මැරිච්ච තැනට මම හිතන්නේ ඔය මැරලා ඉපදුනා ට්‍රැක් එක ගැන තමයි මෙන්ෂන් කරන්නේ. මම හිතුවේ. එතකොට ඒ මැරලා ඉපදුනා ට්‍රැක් එකේ අතර මමත් අදහස් කරේ ඒ හිටපු එක්කෙනා නෙමෙයි දැන් වෙන එක්කෙනෙක් ඉන්නේ කියලා. හැබැයි දැන් මේ වෙද්දි දැන් ඒ කියන්නේ මැරලා ඉපදුනා ට්‍රැක් එක දාලා දැන් සෑහෙන කාලයක් වෙනවා. එතකොට මම මගේ බාර් එකෙන් මම අදහස් කරන්නේ මේ වෙද්දි ඉන්නේ එයත් නෙමෙයි. ඒ කියන්නේ උඹ කියන ස්මෝකා මම වැළලුව පසුද්දා. ඒ කියන්නේ දැන් ඒ ආයේ කියන්නේ මැරලා ඉපදුනා එකෙන් පස්සේ ආපු ස්මෝකා ගැන. දැන් මේ ඉන්නේ එයා නෙමෙයි. එයාව මම වැළලුව පසුද්දා කියලා කියන එක තමයි සහ උඹ මාව අවුස්සා පසුතැවෙයි පසුදාම කියන එක මම අදහස් කරන්නේ එයා ඩිස් එක ගහලා ඊට පස්සේ දවසේම මම
මගේ ඩිස් එක ගහපු හින්දා. හරිද? මගේ රැප් එක රෙන් අම්මා. මුලින්ම මේක අපි ඉවර කරලිමු. හරිද? එතකොට මෙයා කියනවා ආත්මයක් නැති උඹටයි ගැලපෙන්නේ ගේ සින්දු නොදකින් කුණු ලේ බින්දු හොඳ නෑ උඹට මේ ඍතු ඔටුන් දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උඹට කියලා උඹ මේ ලිව්වේ. හරිද? එතකොට මම හිතන්නේ මේ මෙයා මෙතන කියන්නේ මේ ගේ සින්දු කියලා මම හිතන්නේ අදහස් කරන්නේ කාමයේ ඕනේ කියන සින්දුව ගැන තමයි මෙයා කියන්නේ. ඒ බාර් එකට තමයි මම බාර් එක ගහලා තියෙන්නේ. මගේ සින්දු කරන්න කලින් ਵਿਚාරය zani පොත් කියවලා එන්න සාමාන්‍ය දැනීම කියලා. ඒ කියන්නේ මොකද එයා මම හිතන්නේ එයාගේ සින්දුවේ වීඩියෝ එක විතරයි බලලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සින්දුවේ මගේ රැප් එකේ මොනවද කියන්නේ කියලා එයා අවධානය දීලා නැහැ. හරිද? ඉතින් එතකොට මම එතෙන්දි කියන්නේ ඒ කියවලා එන්න කියලා මම අදහස් කරන්නේ ඒ රැප් එකේ තියෙන කතාව කියවුවා නම් එමේ එයා මේ විදිහ බාර එකක් දාන්නේ නැහැ. මම රැප් එකේ මොනවද කියන්නේ කියලා බැලුවා නම් එයා වීඩියෝ එක විතර බලලා ඉවර තමයි කරලා තින්නේ. මම අදහස් කරන්නේ මේක මේ මගේ රැප් එක පොඩ්ඩක් ලිරික්ස් බලන්න කියලා. හරිද? එතකොට ලියන්නේ සිහියෙන් මම මේ තත්ත්වෙට උට ගහන්න එනවා අයිසන්බර්ග්ගේ බ්ලූමෙත්. ඕකුන්ගේ වර්ග මරණ වචනින් හොයලා වර්ග මූලේ. ආයෙ නමතක නැහැ ආයෙත් අමතක වෙන එකක් නැහැ. මගේ නම කෙටුවාගේ මූණේ අධිරාජ්‍යන සුන්බුන්. මම හිතන්නේ මේ අධිරාජ්‍යය ඉන සුන්බුන් කරන්නම් ළඟදීම කියලා කියන්නේ මේ මෙයා ගොඩ මම හිතන්නේ මේ මගේ මට ඩිස් කරාට අපේ මල්ලිටත් සබ්ලි අන්න ඒවට තමයි සබ්ටල් ඩිස් කියන්නේ. අන්න ඒවට තමයි. කියන්නේ සබ්ටලි තමයි එයා මට ඩිරෙක්ට් ඩිස් එක ගාන ගමන් අපේ මල්ලිට සබ්ලිමිනල් ඩිස් එකක් ගාලා තියෙනවා. හරිද? එතකොට උන් මරාගත්තත් මෙහෙම ගොන්නුම් පිළිගන්නේ නැහැ ඇත්ත. මට ඒක තේරෙන්නේ නැහැ මොකක්ද එයා කියන්නේ කියලා. උගේ දාසියෙන්චයෙක් නොවුන එකම ඇති උත්තෝ මුද්දට කෑදර ගොළම් වගේ උඹ. අන්න ඒක තමයි බාර එක. හරිද? දැන් එයා කියනවා මේ මුද්දට කෑදර ගොළම් තමයි උඹ කියලා කියන්නේ. එතකොට මං හිතන්නේ එයා හිතාගෙන ඉන්නවා මේ ගොළම් කියලා කියන්නේ එයාගේ මුද්ද මගේ වස්තුව. ඒ වගේ එහෙම ගන්න කෙනෙක් නේ. ඉතින් එතකොට මේ ඇත්තටම එතනදී සැනීගේ පළවෙනි ඒ කියන්නේ එයාගේ මේන් ඇකියුසේෂන් එකම වැරදි. එයාගේ ට්‍රැක් එකේ නමත් ගොළම්නේ. ඉතින් එතකොට මට හිතෙන්නේ එයාගේ පළවෙනි මේන් ඇකියුසේෂන් එකම ෆෝල්ස්. මොකද මගේ ළඟ ඉන්න කට්ටිය, මගේ වටේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ හැමෝම දන්නවා මම අඳුරන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්න කට්ටිය හැමෝම දන්නවා මේ ඔය කියන ක්වොලිටි මගේ නැහැ කියලා. ඉතින් එතකොට එයා ඒ විදිහට නම දාලා මට ස්මෝකියෝ ඩිස් කියලා ගැහුවම ඒක ෆේල් මුලදිම. මේ හැබැයි අවුලක් නැහැ. ඒක කියන්නේ ඒක ආතල් ඒකින්ද පොඩි සැපක් ගත්තා අපි. එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ මම කියන්නේ ඩිස් එකක් කරනකොට මුලින්ම ඔයාගේ මේන් චෝදනාව ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තට මේ කියන්නේ ඇත්තටම එහෙමද කියලා නේ. එතකොට ඒක නැති වුණොත් එහෙම මුලදීම ෆේල් වෙනවා. හරිද? එතකොට එයා කියනවා එහෙම දුඹේ මුතුන් මිත්තොත් මම ඒකට තමයි මම කියලා තියෙන්නේ. මගේ වර්ස් එකේ මුන් දන්නවා මම බාරේ මොකද තියෙන්නේ? මුන් දන්නවා මගේ බදන් කන පුරුද්දක්. ඒ වුණත් කියනවා ගැන මුද්දක් මොන කියලා අහන්නේ ඒක තමයි. ඒ කියන්නේ දැන් මේ හැමෝම දන්නවා මගේ එහෙම ඒ විදිය ඔය කියන ක්වොලිටි මගේ නැහැ කියලා. හැමෝම දන්නවා. එතකොට ඉතින් මං අහන්නේ ඒකයි මූමේ මුද්දක් ගැන කියන්නේ මොකද්ද? තද්ද කියලා. හරිද? එතකොට හොයපම් බුද්ධත්වයේ කෙවින් දැන් මේ මගේ දැන් තත්ත්වය කියලා. ඒ බාර් එකට තමයි මගේ බාර් එක දාලා තින්නේ. දේවදත්ත ක්ලේමින් උළු බුද්ධ කියලා. ඒ කියන්නේ දැන් මේ මෙච්චරලා දැන් අපි බලාගෙන ආවා ලිරික්ස් ටික. ඉතින් එතකොට දැන් එයා කියනවා හොයපම් බුද්ධත්ත කෙවින් මේ දැන් මේ මගේ තත්ත්වය කියලා. ඉතින් එතකොට මම හිතන්නේ දැන් බුද්ධත්වයේ කියන කෑල්ලේදී ඒ වගේ තින්කින් පැටර්න් එකක් ඒ කලින් තිබ්බ වගේ තින්කින් පැටර්න් එකක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හරිද? ඉතින් එතකොට මම ඒකයි එයාට මගේ බාර් එකකින් මම කියන්නේ දේවදත්ත ක්ලේමින් ඌලු බුද්ධ කියලා.
එතකොට උඹම අවුලන ගින්නෙන් දැවිලා ඔබ මන් දෙන්නක හෙම්බත් වේ. මම හිතන්නේ දැන් මම අවුලපු ගින්නෙන් දැවිලා මම හෙම්බත් උනේ නෑ. මම අවුලපු ගින්නෙන් මේක පත්තු වුණා දවසෙන් 1 මිලියන් එන්න. එතකොට ගෑනවන නාඩි වේගෙන් ඔබ දුරයි ඔබට නිර්වාණය ගැලවීමක් නෑ මං ඉන්නේ ඔබ චිත්තසංතානෙ. ඉතින් අන්න ඒක ගැලවීමක් නෑ මං ඉන්නේ ඔබේ චිත්තසංතානෙ. ඒ වගේ එච්චර එකක් තියෙනවා නම් අර බුද්ධ කැලට්ටියක් යන්න අමාරුයි. මම ඉතින් ඒවට තමයි මම මගේ බාරයක් ගෙවුවේ දේවදත්ත ක්ලේමින් උළු බුද්ධ කියලා. ඕකේ මදෆක කියලා තියෙනවා. ඒකට තමයි මම දාලා තින්නේ මගේ පුතු කියලා. හරි ඕකේ දැන් එමු මගේ වර්ස් එකට. හරිද? අපි බලමු මොනවාද මගේ වර්ස් එකේ තියෙන දේවල් කියලා. ඕකේ පළවෙනි වර්ස් එක. ලබ්බේ තොයිල පොල් මුඩ්ඩා උදන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක්. මුන් දන්නවා මගේ නෑ බදන් කන පුරුද්දක්. ඒ වුණත් කියනවා ගැන මුද්දක්. සරලව පැහැදිලිනේ. ඒ කියන්නේ මම යාව අර ලබ්බේ තොයිල පොල් මුඩ්ඩා කියන ඒ කැලලට මම දාලා තියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ ඒ තරම් අවුල්ින්ද. හරිද? එතකොට ඌ දන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක්. එයා ඒ කියන්නේ ඔය කුඩ්ඩේ කතාව අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ ඒක හැමෝම දන්නවනේ. අපි ඒ කියන්නේ ඒක through struggle එක මගේ struggle එක ඉතින් ඒක හැමෝම දන්නවා. ඒක අමුතු දෙයක් නෙමෙයිනේ. ඒක ඉතින් එයා ඒක අරන් තියනවා. ඉතින් මම කියන්නේ කුඩ්ඩක් ගැන කතා කරනවා. සහ මුන් දන්නවා මගේ නෑ බදන් කන පුරුද්දක්. ඒ වුණත් කියනවා ගැන කුඩ්ඩක්. ඒ වුණත් මුද්දක්. ඒක සීන් ඒ කියන්නේ පළවෙනි එක හැමෝම දන්නවා. මට පළවෙනි ඇක්සෙෂන් හැමෝම දන්නවා. බදන් කන පුරුද්දක් නෑ කියලා හැමෝම දන්නවා. හැමෝම කියන්නේ මම දන්න අය දන්නවා. ඉතින් ඌ ගැන ඌ මුද්දක් ගැන කියන ඒක වැලිඩ් නෑ. අවලංගුයි. මුලදීම අවලංගුයි. හරිද? ඉතින් ඒ මුලදීම අවලංගු විදියේ ඩිස් එකකට ඇත්තටම මට ඇග්‍රෙසිව් ගහන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මොකද මුලදීම අවලංගු වෙලා නේ. එතකොට ඒකයි මම මගේ අර සාකැස්ටික් එක සහ ඒ වගේ අර මේ ඒවා හියුමරස් වයිබ් එක තියාගෙන ඉන්නේ මම ඒක. එතකොට සුන්නත් දූලි සුන්නා කරනවා සුන්නත් ඒ මම භාවිතා කරේ අර එයාගේ ට්‍රැක් එකේ නමත් එක්ක චුට්ටක් පූදි ඕත් කපෝතේ පුතා. ඒ කියන්නේ ඇත්තටම එහෙම අලුතෙන් රැප කෙනෙක් එහෙම එද්දි පෞද්ගලිකව මම කොයි වෙලාවකවත් එහෙම කට් එකක් දීලා නැහැ. මම හැමෝටම අත දෙන කෙනෙක්. ඒකත් දන්න කට්ටිය දන්නවා. හරිද? ඒ කියන්නේ එහෙම නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. එහෙම නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මාව කැපුවා මට එන්න දුන්නේ නැහැ. එහෙම ඉන්නවනම් කියන්න. මේ මම සාමාන්‍ය පෞද්ගලිකව මම එහෙම හැමෝටම අත දෙන කෙනෙක්. ඉතින් එතකොට මේ ඒකයි මම කියන්නේ චුට්ටක් පූදි උත් කපෝති පුතා. එහෙම උඩට එන කෙනෙක් මාත් එක්ක එහෙම ඒ කියන්නේ මාත් එක්ක ප්‍රශ්නයක් දාගත්තේ නැත්තම් ඇත්තටම මම කරන්නේ මේ මනුස්සර උඩට යන පුෂ් එකක් දෙන එක සප් එකක් දෙන එක. LNG වලත් එහෙම තමයි වුනේ. ඒගොල්ලොත් ඒ ට්‍රැක් එකක් පන්නගෙන මට කරන්න දෙයක් නැහැ ඒකට. ඉතින් මම කියන්නේ ඌත් කපෝති පුතා. ඉතින් කලිනුත් එක්කෙනෙක් ඒ විදිහට ඇවිල්ලා එහෙම උඩට ආපු එක්කෙනෙක් ඇත්තටම ගේමක් ගහන්න තිබිච්ච එක්කෙනෙක්. එතකොට ඇත්තටම මට එහෙම ගැටලුවක් තිබෙත් නැහැ. ඒ මනුස්සයා මාත් එක්ක ගැටලුවක් නැත්තම් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එයා මෙහෙම අරන් දාගත්තේ නැත්තම්. ඒතොර එයාට ලොකු ඩැමේජ් එකක් වුණා එයාගේ කරේ එකට නේ. එයාගේ ෆෑන් බේස් එක ලොකු ඩැමේජ් එකක් වුණා මම කරපු ඩිස් එකකින්ද. ඉතින් අර අපරාධේ. එතකොට මම එකයි කියන්නේ ඌත් කපෝති පුතා කියලා. ඒතොර එහෙම නැතුව ආවනම් තව ටිකක් ගේමක් ගන්න තිබ්බ. හැබැයි හොඳයි අවුලක් නැහැ. එතකොට දේවදත්ත උදේලතෝනි කල්ලතෝනි කුත්තා කියලා මම පාවිච්චි කරේ. මම පොඩි සාකැස්ටික් විදිහට මම එයා යන්නේ කියනවා සිංහලෙන් හින්දි මම හින්දි භාෂාව භාවිතා කරන එක එයා ඩවුන් කරලා කතා කරනවා. ඉතින් මගේ භාෂා භාවිතය. ඉතින් මම ඒ වුණාට මම හින්ද සිංහලෙන්ම කළා. මම ඉතින් එක වචනයක් හින්දි වලින් පොඩ්ඩක් ගෙවුවා. හරි. එතකොට දේවදත්ත ක්ලේමින් උළු බුද්ධා. ඒක අපි කතා කරන්නේ. මන් දෙන ඇත්තව දන්කටු ඇනි කන්දෙන් තාම බේරෙයි වගේ පැණි මගේ සින්දු ਵਿਚාරේ කරන්න කලින් සැනි පොත්තරන් කියවපන් සාමාන්‍ය දැනි. අපි ඒක කතා කරා.
එතකොට සමහරෙකුට වගේ ඔබටත් ගොඩක් දුක උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි අපි ඒ කැලලත් කතා කරා. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් ගොඩක් දුකයි. ටොකයි මම උඹට දෙන්නේ එක ටොකයි. ඒ ටික හරිද? එතකොට ඉරිසියාකම උඹේ චරිතෙට බොකයි. ඒ කියන්නේ මම යාට එතනදි කිව්වේ එහෙම එකක් තියෙනවා නම් ඒක වගේ චරිතෙට හොඳ නැහැ. කියලා මොකද මේ එහෙම එකක් තියෙනවා නම් ඒක හදාගන්න එක හොඳයි. හරිද? එතකොට මම මේ පොතේ ලියාගත්තේ මට මේ බාරකින් බාරක පැහැදිලි කරන්න ලේසියිද? හරිද? මම බාස් දෙක මම රැප් දෙකම වර්ස් දෙකම ලියාගෙන තියෙනවා. ඒතර මට ලේසි මේ සංසන්දනය කරලා කියන්නේ. එතකොට මම ඇත්ත කිව්වම රිදුනද සුද්දා දවස් 3ක් මං ගැනම හිතුවද සුද්දා කියලා මං අහලා තින්නේ. එයාට මම කිව්වේ ඇත්ත එකක් කිව්වේ කියන්නේ ඇත්ත කතාවක් කිව්ව මම බොරුවක් කිව්වේ නෑ මම වෙන දෙයක් කිව්වේ නෑ මං කිව්වේ සනී හැංගිලා ඩිස් කරා කියලා මම දන්නවා. එච්චරයි මං කිව්වේ. ඉතින් ඒකට තමයි යා දවස් 3ක් වගේ ඇතුළත ෆුල් ඩිස් එකක් ගහලා තින්නේ. මම ඒකයි අහන්නේ මේ දවස් 3ෙම ඉතින් ඔයා මං ගැනද හිතේ කියලා. ඉතින් මොකද නැත්තම් ඒ රැප් එක වර්ස් එක ලියන්න ඉතින් වර්ස් එක ලියද්දි මං ගැනනේ හිතේ තින්නවා මම ඒක තමයි එතනදී අහන්නේ. හරිද? එතකොට එතන තමයි මම දාලා තියෙන උඹ දන්න ස්මෝකම වැළලුවත් සුද්දා උඹම අවස්ථා පසුතැවි පසුදාම කියලා. මම එතනදී පෙන්නලා තින්නේ ඔයාට දවස් 3ක් ගියා මට එක දවසයි ගියේ. කියන එක මම මෙතන පෙන්නලා තියෙන ස්කිල් එක. හරිද? එතකොට උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. දෙවෙනි බාරක දන්නවනේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි කියලා කියන්නේ එයාගේ රැප් එකේ මුලින්ම එයාගේ රැප් එකේ මුලින්ම දාලා තියෙනවා පිරිමිනේ මේ උඹලා ගෑනු කියලා. ඉතින් මම මේකට තමයි කියන්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි කියලා. ඊට කලින් කියනවා උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි කියලා. ඇයි මම එහෙම කියන්නේ? මම එහෙම කියන්නේ මම එයාගේ රැප් එකේ ලිරික්ස් මෙහෙම ගත්තා. දැන් මේ මගේ රිප්ලයි ඩිස් එක ලියන්නේ ඉස්සෙල්ලාම මම එයාගේ රැප් එකේ ලිරික්ස් මෙහෙම ගත්තා. ලිරික්ස් ගත්තම මට ඒ ලිරික්ස් දිහා බැලුවම පෙවුනේ ඒක. ඒ ලිරික්ස් දිහා මම සම්පූර්ණයෙන් මෙහෙම තියලා බැලුවම මම ඉතින් ඒක දිහා බලනකොට මට පෙවුනේ එයා කියලා තියෙන දේවලුත් එක්ක මට පෙවුනේ ඒක. ඉතින් මම ඒකයි කියන්නේ උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. ඊට පස්සේ කියනවා එයා කියනවා මෙතනදී එයාගේ තත්ත්වයට එන්න. ලියන්නේ CM මම මේ තත්ත්වයට එන්න උට ගහන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් කියලා. ඒ කියන්නේ එයා කියන්නේ එයා ලියන්නේ CM මට ඒ තත්ත්වයට එන්න මට ලියන්න මට බ්ලූමෙත් ගහන්න වෙනවා. එයා සිහියෙන් ලියන වදන් ලියන්න මට බ්ලූමෙත් ගහන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ. ඒතර මම මෙතනදී දාලා තින්නේ පිස්සුද උඹේ තත්ත්වයට එන්න කවුද කලේ උත්සාහ මට ඕනේ නම් තියන්නම් මම උඹ තනින් උඩට උත්සාහ. ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ මම දැන් අවුරුදු 15ක් වලට කිට්ටු වෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. එතකොට ඒ ලයිෆ් ඒ පීරියඩ් එක ඇතුලේ එක පරිච්ඡේද තියෙනවා. එතකොට එක පරිච්ඡේදවලදී මම එක කාලයක් තියෙනවා එක කාලයක් තියෙනවා මම යම්කිසි ඩ්‍රග් එකක් භාවිත කරනවා. තව කාලයක් තියෙනවා කිසිම දෙයක් භාවිත නොකර ඉන්නවා. තව කාලයක් තියෙනවා අර ඩ්‍රග් එකට වඩා වෙනස්ම ඩ්‍රග් එකක් භාවිත කරන හිටියා. එහෙම නැතුව හිටියා. ඊට පස්සේ ආයෙත් එහෙම හිටියා. එහෙම නැතුව හිටියා. ඒ විදිහට එක කාල තියෙනවා. ඒ කියන්නේ සමහර රැප් ලියලා තියෙන මම සම්පූර්ණ 100. ඒ කියන්නේ සම්පූර්ණ 100. සමහර රැප් ලියලා තියෙන්නේ 80. සමහර ඒ කියන්නේ 100න් හෝ 80න් මම ලියපු රැප් වල දැන් ඒ කාල පරිච්ඡේදය ඇතුලේ මම ලියපු රැප් ටික ඔක්කොම අරගත්තොත් අරගෙන ඉවර වෙලා මෙහෙම කොල්ලෙකුට මෙහෙම ඉස්සරහට දාලා තිබ්බොත් කාට හරි කියන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ රැප් එක ලියලා තින්නේ මු ගහලා ඉද්දි මේ රැප් එක ලියලා තින්නේ මු 100න් ඉද්දි මේ රැප් එක ලියලා තින්නේ ගහලා ඉද්දි මේ රැප් එක නැතුව ඉද්දි එන්නේ ඒ විදිහට වෙන් කරලා පෙන්වන්න පුළුවන් නම් මෙයාගේ ෆැක්ට් එක හරි. හරිද? එහෙම වෙන් කරලා පුළුවන් නම් පෙන්වන්න. හරිද? ඒ කියන්නේ මේක 100න් මේක 80න් මේක 100න් මේක 80න් කියලා පෙන්වන්න පුළුවන් නම් මෙයා කියන කතාව හරි. එයාගේ තත්ත්වයට එන්නේ එහෙම මට එහෙම සින්න බෑ. හැබැයි එහෙම ඒ රැප් ටික එහෙම අරගෙන කාට හරි බලලා එහෙම තෝරලා හරියටම කියන්න බැරි නම් මම මේ ගහලා ලියපු එකක්ද නැත්නම් නොගහලා ලියපු එකක්ද කියලා කියන්න බැරි නම් එතකොට මොකද්ද කරන්නේ? මම ඒක කියන්නේ මම ඒ තත්ත්වයට ගෙන යන්න මට උත්සාහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ එහෙම අමුතු තත්ත්වයක් මට එහෙම අමුතු තත්ත්වයක් නැහැ එහෙම රැප් ලියන්න. මම මොන තත්ත්වෙ හිටියත් මගේ කලාව මම නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යනවා.
ඒකයි සීනේ. වෙන කිසි දෙයක් අදාළ නැහැ. වෙන දේවල් අදාළ නැහැ. නමුත් කලාව ගුණාත්මක ප්‍රගුණ කරලා තින්නේ මම කලාව නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන මොන තත්ත්වෙ හිටියද. ඒතර මම ඒකයි අහන්නේ. ඔබ තත්තරෙන්න පිස්සුද? මං ඕන්නම් තියන්නම් ඔබ දැන් ඉන්න තැනින් උඩට උස්සා. තියලා තින්නේ දැනටම. තියලා තින්නේ. ඒසිනේ යන්නේ මම ඒ බාර් එක මං ඕන්නම් තියන්නම් ඔබ දැන් ඉන්න තැනින් උඩට උස්සා කියන බාර් එක ඔල්රෙඩි වෙලා තින්නේ. මේ මොකද මං හිතන්නේ එයාගෙත් මේ විදියට අප්පෙච්ච සින්දුවක් ඇති කියලා. හරිද? උස්සලා තියන්නම් කියලා මම කියන්නේ උස්සලා තියලා අහලා මම හද බෑද කියන කලින් මම යාව තියලා තින්නේ. හරි. එතකොට අතන මෙතන විවේචනය කරන ඔබ නපුංසා මං කුඩ්ඩා ලෝකේ වටේ දුවන්න පුළුවන් ඔබවත් උස්සා. මම ඉතින්දී අදහස් කරන්නේ අර අතන මෙතන විවේචනය කරන කාලෙකනේ ඔය පළවෙනි හේතුව ඒ කියන්නේ ඔය ස්පින් ස්පීට් එක කරන කතා බහ. මොකද ඒක ඩිරෙක්ට් මොනට කියන්නේ නැතුව වෙන වෙන තැන් වල කියලා තින්නේ. ඉතින් ඒක තමයි මම අදහස් කරන්නේ. මෙන්න මේකයි සීන් එක. ඔයා ඒින්දා ඒ වගේ මට ඕනම් පුළුවන් ඉතින් ලෝකයට දුවන්න ඔයා උස්සන්. මම එතනදී අදහස් කරන්නේ මගේ ස්ට්‍රෙන්ත් එක. එයා මට කුඩ කියලා කියනවානේ. කුඩ කිව්වට මම එතනදී ලිටරලි නෙමෙයි. හැබැයි අර මෙටෆොරිකලි මගේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක ගැන තමයි මම එතනදී කතා කරන්නේ. මම උඹ උස්සගෙන දුවනවා ලෝකයට. අපි කියන්නේ මම උඹ උස්සන මම උඹ කිහිල්ල ගාගෙන දුවනවා ගම වටේ. එහෙම කියලා අපි කතාවට කියන්නේ. ඉතින් කිහිල්ල ගහන් ගම වටේ දුවන එක මම පොඩ්ඩක් අප්ඩේට් කරා මම උඹ උස්සගෙන ලෝකයට දුවනවා කියලා. ඒක නෑ සීන් එක. හරිද? එතකොට මං කුඩ්ඩා එයාගේ ඇක්සසේෂන් එක මං කුඩ්ඩා ඉපදෙදි දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා. දැන් මේ එයා මට කියලා තියෙන කුඩ කියලා මම කියන කුඩ මොනවාද කුඩ කොහමද ඉන්නේ කුඩ කොහමද ජීවත් වෙන්නේ කොහමද ඉන්නේ ඉපදෙද්දි දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා මම මේ අදහස් කරන්නේ මේ සුද්දා කියලා මම අදහස් කරන්නේ අපි අර කියන්නේ කතාවට මොන සුද්දා වගේ ඉන්නේ මම ඒක අදහස් කරන්නේ ඉපදෙනකොට මං මෙහෙම නෙමෙයි හැබැයි දැන් ඉන්නේ මෙහෙම කවුද කුඩ්ඩා එතකොට පටන් ගත්ත යුද්ධයේ සෙල්ලම කරනවා සුද්ද මේක මම කියලා පටන් ගත්තේ ඒ කියන්නේ මේක මම කියලා පටන් ගත්තේ මේ යුද්ධේ කවුරු හරි හිතනවා මේක මේ රැන්ඩම්ලි වෙන එකක් කියලා ඒක රැන්ඩම්ලි වෙන එකක් නෙමෙයි මේක මේ මට ෆෑන්ස්ලා ගොඩක් මගෙන් ඉල්ලුවා මේක කරන්න කියලා මෙන්න මේ දේ කරලා දෙන්න කියලා ෆෑන්ස්ලා ගොඩක් ඉල්ලුවා මේ දේ කරලා දෙන්න කියලා ආටිස්ලා ගොඩක් ඉල්ලුවා ඒ කියන්නේ මම මේක සැනියට ඩිස් කරන එක නෙමෙයි මේ රැප් ගේම් එක මෙන්න මේ විදිහට පත්තු කරන එක ෆෑන්ස්ලා ගොඩක් ඉල්ලුවා රැපර්ස්ලා ගොඩක් ඉල්ලුවා ඉතින් ඒක තැනකදී මොකද්ද කියලා කරන්න ඕනේ ඉතින් මම ඒක පටන් ගත්තා මම ඒක කියලා තමයි පටන් ගත්තේ ඉතින් මේ අවුරුද්දේ ඒක තමයි වෙන්න යන්නේ මේ අවුරුද්දේ ඒක තමයි වෙන්න යන්නේ දැන් පටන් අරන් තින්නේ තම දවස් 2-3යි ගිහිල්ලා තියෙන අවුරුද්දේ දැනටම අපි රැප් සින්දුවකට දවසින් 1 මිලියන් එන්න කෑල්ලට ගෙනල්ලා තියෙනවා. පටන් ගත්ත විතරයි. හරි. දෙවෙනි රැප් එක. මතනයි දැම්මේ සැනී දැවෙනවා දුම් තමයි එක වචනයි දැම්මේ. සැනී එහෙම වෙලා දැක්කම තේරෙනවා නොකිය කමෙන් කුක්කා. ඔක තමයි මටත් ගන්න ඕනුනේ උලුප්පා. මම හිතන්නේ මේක එක්ස්ටෙන්ඩ් කරන්න ඕනද? හරි. ඒ කියන්නේ මම මෙතෙන්දී අදහස් කරේ දැක්කම පේනවා නොකියන කොක්කම කුක්කා. ඕක තමයි මටත් ගන්න ඕනුනේ. ඕක තමයි මටත් ගන්න ඕනුනේ උලුප්පා. ඔහොම තමයි අනිත් තුන්වත් දාන්නේ මම පුළුස්සා. ඒ කියන්නේ මේක මේ මම යාට එතෙන්දී කියන්නේ මේක මේ ඔයා හිතුවට රැන්ඩම් කියලා රැන්ඩම් එකක් නෙමෙයි. මේක මට ඕන විදිහට තමයි දැන් මේ වෙන්නේ. මේක මම තමයි පත්තු කරේ දැන් මේක පත්තු වෙලා තින්නේ මට ඕන විදිහට වැඩ වෙනවා කියලා තමයි මම යාට කියන්නේ. එතකොට මිනිස්සු තමයි මාව තිබ්බේ උස්සා. උන්ට දොදු නෑ උන් දන්නා කවුද සුදුස්සා. උඹේ මූණෙන් පේන උඹට නෑම අවරුස්සන්නේ. උඹව දැන් වැඩෙක්ගේ ගතිගුණ පුස්සක් නේ කියලා. ඒ කියන්නේ මේ කිං මේ ඔටුන්න කියන එක. හරිද? කිං කියන එක. මම දාගත්ත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම කියාගත්ත දෙයක් නෙමෙයි මේක. මට මිනිස්සු කියන්න ගත්තේ people's rapper කියලා. මට මිනිස්සු කියන්න ගත්තේ මම දාගත්තේ නෑ people's rapper කියලා බෝඩ් එක ගහගෙන ආවේ නෑ මම.
මිනිස්සු තමයි මට කිව්වේ people's rapper. Okay. එතකොට මිනිස්සු තමයි මට කියන්නේ king. මේ මගේ සින්දු ආන කට්ටිය තමයි මට king කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ මේක මේ දැන් මම හිතන්නේ මේගොල්ලෝ හිතන්නේ මේ මම මේක මම තමයි king මගේ ඔටුන්න එහෙම කියලා මේ මම පොර කනවා කියලා හිතන්නේ. මේ පොර කෑමක් නැහැ. මම කරන්නේ මිනිස්සු මට දීලා තියෙනවනේ king කියලා එකක්. එතකොට ඒගොල්ලෝ මට king කියනවා නම් මම මේක king විදියට වගකීම බාර ගන්න ඕනනේ නේද? ඒ කියන්නේ මට ඔක මේ මිග්සි ඩිස් කරානේ. මිග්සි තමයි මට මූණටම ඇවිල්ලා කිව්වේ. මිග්සි මට මූණටම ඇවිල්ලා කිව්වා බ්‍රෝ. ඔයා ගේම් එකේ king නම් ඔයා ඔය කරන දේ හරිද? ඒ කියන්නේ දැන් මේ කාලයට කලින් ටික කාලයට කලින් මම අවුරුදු දෙකකට විතර දෙකමාරකට විතර කලින් තමයි මිග්සි ඩිස් එක දැම්මේ. මිග්සි ඇවිල්ලා මට කිව්වා බ්‍රෝ මම ඔයා ඩිස් කරලා තියෙන්නේ මේ රැප් එකේ. මම ඇයි බ්‍රෝ ඔයා king කියලා කියනවනේ. ඔයා king නම් ඔයා මේකේ වගකීම අරගෙන තින්නේ. ඇත්තටම මම ඒ වෙලාවේ මේ සෙල්ලමේ වගකීම අරන් තිබ්බේ නෑ ඇත්ත. මම ඒ වෙලාවේ මේ ලංකාවේ රැප් ගේම් එක අතහැරලා මම මගේ ගේම් එක ඉන්ටර්නැෂනලි ફોකස් කරගෙන හිටියේ. ලංකාවේ රැප් ගේම් එක ගැන හිතුවේ නෑ ඒක. ඇත්තටම. අහුවෙත් නෑ සින්දුවක්වත්. එතකොට මිග්සි මට ඇවිල්ලා කිව්වා මම ඒ වෙලාවේ මම මිග්සිට මොකද්ද කිව්වේ? මම මිග්සිට කිව්වා sorry bro. මම අඩුපාඩු පිළිගන්නවා කියලා. ඒ කියන්නේ ඇත්තටම එයා එහෙම ඇවිල්ලා මට ඒක කියනකම් මට එහෙම ඒක ගාණක් තිබ්බේ නැහැ. මොකද මේ මම ඉන්නේ මගේ ගේම් එකේ මගේ ගේම් එක ගහගෙන ගහනවා මගේ. ඉතින් එයා මට ඇවිල්ලා මතක් කරලා දුන්න බ්‍රෝ ඔයාගේ අඩුපාඩුවක් තියෙනවා. ඔයා කිං කියලා ඔයා කට්ටිය ඔයාට කිං කියලා කියනවා. මොකද්ද කරන්නේ කියලා. ඉතින් මම හිතා ඒ වෙලාවේ තමයි මට පෙවුනේ. ඉතින් මම ඒ වෙලාවේ දැක්කා. ඉතින් මම ඒ වෙලාව තමයි වගකීම ගත්තේ. ඕකේ ඇත්තනේ මිනිස්සු මට කිං කියලා කියන තුනම එහෙනම් මම කිං විදිහට මේකේ වගකීම ගන්න ඕනේ. අන්න ඒක තමයි මම පවත්වගෙන ගියේ. නැතුව මේ මම අරගෙන එකක් නෙමෙයි. මිනිස්සු මට කිං කියලා වගකීමක් දුන්නා නම් ඒ මට්ටම දුන්නා නම් මම ඒකට උපරිම සාධාරණේ කරනවා. ඉතින් ඒ සාධාරණේ කරන එක තමයි මගේ වගකීම. ඉතින් මම ඒක තමයි මේ පවත්වගෙන යන්නේ. හරිද? එතකොට උඹේ මොනෙන් පේන උඹට නෑමව රුස්සන්නේ උඹ වදන් වැඩෙක්කෙත් ගතිගුණ පුස්සක් නේ. සැනී කියන්නේ මේ නිකන් යන මේ ගහල් පාරුවෙක් නෙමෙයි. හරිද? ඒක ඇත්ත. සැනී කියන්නේ වැඩෙක්. හරි මේ මම තව කතාවක් කියන්න මේ කතාව මම කාටවත් මේක කලින් කියලාත් නැහැ මේක කවුරුත් දන්නෙත් නැහැ. සැනී දන්නෙත් නැහැ. මම මගේ රිහැබ් එකකින්ද මම ආවට පස්සේ මම දවසක් සින්දුවක් දැක්කා ලංකාවේ රැපර්ස්ලා දෙන්නේ කලුත් රැපර්ස්ලා දෙන්නේ රැප් කරනවා දැක්කා. හරිද? ඒතර මම බැලුවා ඒකේ බීට් එක ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි ප්‍රොඩියුස් කරලා තිබ්බේ මම ඒ වෙලාවේ ටයිසිට මැසේජ් එකක් දැම්මා බ්‍රෝ කවුද මේ රැපර් ඒ සැනී මම ඒතර දන්නේ නැහැ සැනී කවුද මේකින්ද මම දන්නේ නැහැ මම ටයිසිට ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි මගේ යාළුවා හින්දා මම ටයිසිට මැසේජ් එකක් දැම්මා ටයිසි කවුද මේ රැපර් අපි ගමු යාව අපි යාර සප්පැද්දේ මලුත් රැපර් කෙනෙක් නේ ඒ වෙලාවේ තමයි මට ටයිසි කිව්වේ බ්‍රෝ ඔයා දන්නේ නැද්ද පොඩි සීන් එක මම මොකද්ද බ්‍රෝ මෙයා ඔයාට මෙන්න මෙම සීන් එකනේ දාලා තියෙන්නේ මම මොකද්ද ඊට පස්සේ තමයි මට එන්නේ මෙන්න මේ විස්තර ටිකක් එනවා මෙන්න මේව කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා ඒ කියන්නේ ඔයාට තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ එයා ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක්. නැත්තම් මම එයාව දැක්ක ගමන් මම ගිහිල්ලා මම එයාත් එක්ක වැඩක් කරන්න එයාත් එක්ක එයාව ගන්න මම ටයිසිට කතා කරන්නේ නැහැ. මම ටයිසිට කතා කරාම ටයිසි මට කිව්වේ බ්‍රෝ මෙන්න මේ සීන් එකක් තියෙනවා කියලා. ඉතින් එයා ඒ විදිය කෙනෙක් නම් ඉතින් ඇත්තට මම කරන දේ වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා තමයි මම අතාරියේ. මම ඒක එතනින් අතාරියේ ඉතින්. ඉතින් ඒ කියන්නේ මම ඔයාලට තේරෙනවද මම පෙන්වන්නේ මොකද්ද කියලා? එයා වැඩෙක්. වැඩෙක් නොවේ නෙමෙයි වැඩෙක්. මම ඉතින් ඒක තමයි මෙතනදිත් කියන්නේ. ඔබ වදන් වැඩෙක්කෙත් ගතිගුණ පුස්සක් නේ. මම එහෙම කියන්නේ උඹ දන්නේවත් නැහැ කවුද ස්මෝකා එක වචනයක්වත් නැහැ කතා කරලා කොහොමද ළඟින් ගියා වගේ නම් මතකයි එක මොහොතක්. එහෙම උඹ මගේ ගැන කියවන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් එයා මට කරන ඇකියුසේෂන්ස් ඒව ගොඩක් මේ ඒව කරනවා නම් පුද්ගලයා දැනන් ඉන්න ඕනේ නේද? ඒ කියන්නේ මොනවද ගෑනුන්ගෙන් කන්නේ පිරිමි නෙමෙයි ගෑනු. එයා ඒ කරන එයා ඒ සල්ලි කෙල්ල සූස්ති බොරුවේ ප්‍රතිමූර්ති. ඒ කියන්නේ සම්පූර්ණ වැරදීනේ. අන්න එක මම කියන්නේ එයා මාව දැනගෙන ඕක කරා නම් එහෙම අන්න මගේ අඩුපාඩු ටිකක් ඇල්ලුවා මගේ අඩුපාඩු ටිකකට ගැහුවා. එහෙම නැතුව මේ ඔළුවෙන් මවාගෙන දැන් අර මේ සෝසා කියනවා වගේ 47 කලින් පැන්නවලු අර ඒ වගේ මේ බොරු දේවල් බොරු එකක් හදාගෙන ආපු ගමන් ඉතින් ෆේල් වෙනවනේ නේ ඒකට හරි ඩිස් එකක් ගන්න බෑ එහෙම මුලදීම ෆේල් එතකොට ඉතින් මම ඒකයි කියන්නේ මේ
අන්න ඒක තමයි සීන් එක. මේ ගතිගුණ පුස්සක්නේ කියන්නේ ඒක. එයාගේ ගතිගුණ වලට තමයි මම එයාට පෙන්නලා තියෙන තැන. එයාට එක්ක හොයලා බලලා කරන්න තිබ්බ නැත්තම් මේ මිනිහා false accusations මිනිසුන් නිකන් බොරු දේවල් කිකින් ඒක තමයි ගතිගුණ. ඒක තමයි චොර. ඔය වැඩ්ඩා. හැබැයි ඔගේ ගතිගුණ චොරයි. කියලා පෙන්නලා තියෙනවා. හරිද? ඇත්තටම එයා මාව දන්නේ නැහැ කවුද කියලා මාත් එක්ක කතා බහ කරලා නැහැ. ඉතින් එතකොට බෑ. හරිද? ඉතින් එතකොට බෑනේ. මම දන්නේ නැහැ. මම දන්නේ නැතුව එයා මේ එක්ක කවුරු හරි කියපු දෙයක් එක්ක කායින් හරි ආලා එක්ක කවුරු හරි යාට ටොපියක් දීලා මූ මෙහෙමයි කියලා බොරුවක් කියලා මේ කවුද සෙනීව බිල්ලට දීලා එහෙම සීන් එකක් තියෙන්නේ. හරිද? එහෙම කැලලක් තියෙන. හරි? එතකොට මම එතකොට ප්‍රශ්න කරන්නේ දැන් මේ දැන් අර වොයිස් රෙකෝඩ් එකේ තියෙනවනේ එක දේවල් මම හිතා යන්නේ ඔබ යාළුවා ගැන බොරු කිව්වේ කොහොමද? උඹේ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද? කියලා නේ පේන දේවල්. පේන දේවල් අපි දකින දේවල් නේ කියන්නේ. එක ඔය ඉන්ටර්වියු වල මම දැකලා තියෙනවා එක කට්ටිය කියන එක විස්තර. ඒගොල්ලෝගේ තිබිච්ච ඒ දෙන්න අතර තිබිච්ච ප්‍රශ්න. ඒ පොඩි දේවල් මම ඒකෙන් තමයි මම අහන්නේ. හරිද? එතකොට ස්මෝකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා ගන්න මාස එකයි. හරිද? මම ඒක දන්නේ හේතුව මොකක්ද දන්නවද? ස්මෝකට ට්‍රැක් ද මම කියන ඔව් ට්‍රැක් තමයි බයිපෝලා. මම මේක අදහස් කරන්නේ බයිපෝලා කියන ඩයග්නොසිස් එක තියෙනව නේද? ඒ කියන්නේ බයිපෝලා කියන ඩයග්නොසිස් එකේ ඒ ස්ටයිල් එකට ඒ ෆ්ලෝ එකට තමයි මේ රැප් එකේ තියෙන්නේ. මොකද මගේ මූඩ් ස්විං වෙනවා. මම වෙලාවකට තරහින් කියනවා රැප් එකේ, වෙලාවකට අතල් එකකට අරන් කියනවා. වෙලාවකට කිසි මූඩ් එකක් නැතුව නිකන් කියනවා. වෙලාවකට නිකන් ත්‍රෙටනින් ස්වරූපයෙන් කියනවා. ඉතින් අර ඒ බයිපෝලා කියන ඩිසෝඩර් එකේ ස්ටයිල් එකට තමයි යන්නේ මේක. මම මේක යන්නේ ට්‍රැක් තමයි බයිපෝලා. මොකද මගේ තින්කින් පැටර්න් එක තියෙන්නේ ඒ විදිහට. බයිපෝලා ඩයග්නොසිස්. හරිද? එතකොට ඊළඟට තමයි මම එන්නේ පොයින්ට් එකට. ඔය බැල්ලි කියන එක මගේ මල්ලි. උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. අපි ගේම ගන්න අපි වෙනවා සල්ලි. තොපිය කියන්නේ නෑ. මම ඒක ඩිරෙක්ට් මම කියන්නේ එයා මල්ලිට ඇකියුස් කරපු එකට. හරිද? ඒතර මම මෙතෙන්ට ගත්තා උඹේ තියෙන කෑලි මට කරකෝලා එව්වත් ඒවා අපිට යවෙනවා හරෝලා කියලා. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ පොඩි චාටර් කොල්ටියක් කියලා කියන්නත් බෑ. හැබැයි ඒක කියන්නේ මිනිස්සු දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අපි අපේ තියෙන දේවල් අනිත්යට ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ මගේ තියෙන අඩුපාඩුවක් මොකක් හරි මම අනිත් කෙනාට ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ පුද්ගලයාගේ නෑ. නමුත් ඒක මගේ ගාව තියෙන හින්දා මම හිතනවා මූ ගාවත් ඒක තියෙනවා කියලා. ගොඩක් වෙලාවට ළඟම ඉන්න කට්ටියට තමයි යෝග වැටෙන්නේ. ඒ කියන්නේ මම මොකක් හරි අඩුපාඩුවක් මගේ තියෙනවා. එතකොට මම හිතනවා මෙයා ඒ වගේ කෙනෙක් වෙන්නේ නැති කියලා එයාගේ මූව් එකකට කෙලිම මගේ තියෙන අඩුපාඩු මම ප්‍රොජෙක්ට් කරනවා. උඹ මෙහෙමයි කියලා. හැබැයි ඇත්තට මෙහෙම නැහැ. ඒ ප්‍රොජෙක්ටිං එක. හරිද? ඒ වගේ දෙයක් තියෙනවා. ඒක අපි වැඩි දන්නේ නැහැ මිනිස්සු. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මමත් ඇත්තට මේක ළඟදී තමයි ඉගෙන ගත්තේ. ප්‍රොජෙක්ට් කරනවා කියන එක මේ අපි ගාව තියනවා කියලා. එහෙම එකක්. ඉතින් ඒ කියන්නේ අපි ගාව තියෙන එකක් අපි හිතනවා මෙයා ගාව තියෙනවා කියලා. එයාට දානවා වැරද්ද. ඔයා මෙහෙමයි කියලා හිතාගෙන බොරුවට ට්‍රැක් එකක් පන්න ගන්නවා, චේන් එකක් පන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්නයක් දා ගන්නවා. අන්තිමට අර එහෙම ගැටලුවක් නැති හොඳ පුද්ගලව අයින් කරනවා නැති වැරද්දක් උගේ පිටට දාලා. ඉතින් මේ ප්‍රොජෙක්ටිං ගැන තමයි මම මෙතෙන්දි කියන්නේ මේ ඔබේ තියෙන කැඩලි මට කරකෝලා එව්වත් ඒවා අපිට යවෙනවා හරවලා කියලා. ඒ කියන්නේ මොකද මේ දැන් එයා එහෙම කිව්වට මගේ එහෙම එකක් නැත්තම් මං ඉන්නේ ඇත්තෙන් ඕරා වගේ අවුරෝරා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මොකද ඇත්තෙන් ඉන්නවා කියන එක ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ හරි ලේසි දෙයක් ඒක. ඇත්තෙන් ඉන්නකොට ඕරා එක මම කියන්නේ ඕරා එක අවුරෝරා වෙනවා කියලා. ඒ කියන්නේ අවුරෝරා දන්නවනේ අර එළි විහිදෙන්නේ අහසේ ඒ තරම් දුරට මම කියන්නේ මම මෙතන අදහස් කරන්නේ ඒකයි. ඔය ඇත්තෙන් ඉන්නවනම් ඔයගේ ඕරා එක ඒ තරම් දුරට විහිදෙනවා. එතකොට ඔයාට කවුරු හරි බොරු දෙයක් කිව්වොත් ඒ කියන්නේ ඔයාට බොරු චෝදනා කරලා එහෙම චාටර් කරන්න නැදුවට වැඩක් නැහැ. ඒවා ආපහු යවෙනවා. මම යවනවා නෙමෙයි. යවෙනවා හරවලා කියලා මම මේක තමයි එතෙන්දි කියන්නේ. හරිද?
ඒකයි බොසා hina වෙලා ඉන්නේ අවුලෝලා. ඒ සීන් එක නේ ඇත්තටම දැන් මට ඇත්තටම කේන්ති ගියේ නැත්තම් ඒ ඩිස් එකට මම මොකටද බොරුවට කේන්ති අරන් ඇග්‍රෙසිව් ඩිස් එකක් ගහන්නේ කියලා මම අහන්නේ දැන් ඔය ප්‍රශ්න කරන කට්ටියකින් මේ ඒක ඩිස් එකක්ද නැත්තම් ෆ්ලෙක්ස් කරන එකක්ද කියලා මම හිතනවා පැහැදිලි වෙන්න දීලා මොකක්ද සීන් එක කියලා. ඒකයි සීන් එක. සහ මේ මම ඊටාම කනගාටු ප්‍රකාශ කරනවා මම සැනීන්සේන්ගේ කරිය එක එන්ඩ් කරන්න පුළුවන් තරම් ඒ තරම් තද රැප් එකක් ගහයි කියලා බලාපොරොත්තු වෙච්ච කට්ටියට සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරනවා. ඊටාම කනගාටුයි. ඔක තමයි විස්තරේ. හරි. අවස්ථාව තියෙනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න. අහන්න. අවස්ථාව තියෙනවා. රත්නශ්‍රී විදේශිංහ ගීතර මෙච්චර බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අවුලවල තියෙන කියන්නේ ඒකයි සීන් එක. ඒ කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා මේ රැප් සිංහල රැප් හાર્ඩ්කෝර් ෆෑන්ස්ලා සහ බොක්කෙන් සිංහල රැප් කරන රැපර්ස්ලාගේ පට්ට වින් එකක්. ඒකයි සීන් එක. ඒකයි. ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කවුරුනික පාර්ට් 2 කවද්ද දෙන්නේ? මේ අවුරුද්ද දෙන්න. ජයම වේවා. මොකද වෙන්නේ මේ දවස්වල ෆුල් භීෂණේ. කයිසර බැන්නේ ඇයි? කයිසර බැන්නේ ඊටාම පර්සනල් හේතුවක් ඉඳලා කයිසර බැන්නේ. මං හිතනවා හැබැයි මම ඒකේ හින්ට් එකක් පොඩි දීලා තියෙනවා මොකද්ද සීන් එක කියලා. ඒක ලිරික්ස් ටික පොඩ්ඩක් බැලුවා නම් තේරෙයි. මං කැමති නෑ ඒක මේ ප්‍රසිද්ධිය මේ පබ්ලික්ලි මං ඒක කියලා එහෙම ඒ ආටිස්ට් ඩැමේජ් කරන මම කැමති නෑ. හැබැයි ඊටාම පර්සනල් මම ඒක කියන්නේ සෙල්ලමේ සීමාව පණී කොටි වලිගින් අල්ලගනි කියලා කියන්නේ. ඒකයි කියන්නේ ලිමිට් එක පොඩ්ඩක් පයින් තරම් එකක්. හැබැයි ඔයාලට මම හින්ට් එකක් ගාලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොනවා ගැනද මම කතා කරලා තියෙන්නේ කියලා. හර්ෂ රොද්දිකෝ ලීක් වෙච්ච ඒවා අහන්න ආසද ඒ කාලේ? දාන්න බෑ නාන්න. සමාජ ගහන්න කවදද? අපි සමාජ ගාමු තව මාස දෙක තුනක් ඇතුළත ගහමු අනිවාර්යෙන්ම. වීසෙක් කරප් එකක් දෙන්න. ඇත්තරම නැහැ මේ කෙනෙක් අහලා තියෙනවා කරියර් ඩිස්ට්‍රොයි කරන්න අදහසක් තියෙනවා දිලා ඩිස්සෙන් කියලා. බැරි නැහැ. හැබැයි මම ඇත්තරම මට එහෙම අදහසක් නැහැ. මොකද මේ මම ඒ තරම් අමානුෂික නැහැ. බලමු අපි නේ ලිමිට්ස් එක තමයි ඉතින් එයා ඒ රැප එන සීමාවත් එක්ක තමයි මම තීරණය කරන්නේ ඒකනේ. මට එහෙම අදහසක් නැහැ. මට එහෙම කරන්න බැරි කමකුත් නැහැ. මට එහෙම අදහසක් නැහැ. මට එහෙම කරන්න. How do you manage to create such perfect lyrics in such a short time, bro? Practice, bro. Practice makes it perfect. That's why. ඒක ප්‍රැක්ටිස් කරන්න. මම මේ රැප් කරන කට්ටියට කියන්නේ ප්‍රැක්ටිස් කරන්න. ඔයා සීන් එකේ ඉන්න. එච්චරයි වෙන්න ඕනේ. දසුන් තාරක ලියනගේ සහෝදරියගේ බාර් එකද ඊට කලින් එක. Oh my god.
පොප්සි කියන පොප්සි කියලා කියන්නේ මම මේකත් මේකත් කියන්න නෙමෙයි හිටියේ. ඒ කියන්නේ මේ අතහැරලා දාලා තිබිච්ච එකක්. මම ඒ ටොක්සික් රැප් එකේ පොප්සි කියලා මෙන්ෂන් කරනව නේද? ඒ පොප්සි කියලා මම මෙන්ෂන් කරන්නේ කරන්න දෙයක් නෑ. දැන් මේ මෙතන මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා මට මේක කියන්න වෙනවා. හරිද? මම මේක මට එහෙම එලියට දාන්න ඕනේ නෑ. හැබැයි මම එතන ඩිස් කරන්නේ ඩ්‍රොප්සිට. ඩ්‍රොප්සි කියලා මාත් ෆීචරින් කරපු ආටිස්ට් කෙනෙක් හිටියා ඩ්‍රොප්සි. එයත් එක්ක සිදුවෙච්ච පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා තමයි මම එතනදී යාගේ නම දැම්මා දාලි වරලා. ඊට පස්සේ මට නෑ හිතුණා මම ඇත්ත කැල්ල කියන්නේ. මට හිතුණා ආයෙත් නිකන් ඒ බොරුවට නිකන් ඕනේ නෑ එහෙම කරන්න කියලා. මම ඒක තමයි නම වෙනස් කළේ ඩ්‍රොප්සි කියන එක තමයි මම වෙනස් කළේ. ඒ විදිහට නැත්තම් ඒක මේ අප්සිට දාලා ඒක ඔයගොල්ලෝ පටලවලි වෙලා මේ ලොකු විනාශයක් කරලා තියෙන එක එහෙම සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දන්නේ නැත්තම් ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. ආලිවලතර ඒක විසඳ ගන්න නැත්තම් ඒ විදිහට නිකන් false accusations කරන්න එපා මිනිස්සුන්ට මේ හරියටම දෙයක් දන්නේ නැතුව. මොකද මේ මිනිස්සෙගේ කරි එකක් නෙමෙයි ඒකනේ. ඒ කියන්නේ කරි එකක් කියලා කියන්නේ වෘත්තිය. ඒතකොට ඒගොල්ලෝ හම්බ කරන් කන දේ මේකනේ. ඒතකොට කාටරි ආටිස්ට් කෙනෙක්ට ඒ විදිහට එහෙම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ෆැනස්ලා පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. සෙල්ලමක් නෙමෙයි මේක කියලා. මුළු කල්ලියම බස්සන්න සමාජයට එච්චර වෙන්න ඕනේ කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම කල්ලියම බස්සනවා සමාජයට. 44 කල්ලිය නැතුව සමාජය නැහැ. ඔව් අන්න ඒක තමයි මම දැක්ක මේ තව ගෑනු ළමෙක් එහෙම පොප්සි කියලා එහෙම කවුරු හරි තව කොල්ලෙක් මොකක් හරි එකක් දාලා එහෙම පටලගෙන ඔන්න මම විසඳුවා ඒක. පොප්සි කියලා කියන්නේ ඩ්‍රොප්සි සෝරි ඩ්‍රොප්සි කරන්න දෙයක් නැහැ. මෙතන මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ඉඳ මට ඒක කියන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අයි අපේ තාත්තත් රැප් අහනවා දැන් කියලා දාලා තියෙනවා එක්කෙනෙක්. හරිද? අන්න ඒක තමයි මම මෙන්න මේ පැහැදිලි කිරීම කරන්න විශේෂම හේතුව ඒක තමයි. ඒ කියන්නේ මේ ඩිස් රැප් කියලා කියන්නේ සම්පූර්ණ රැප් නෙමෙයි. ඩිස් රැප් කියලා කියන්නේ අර ඒ කාලේ තිබ්බනේ වාද බයිලා ඒ වැඩිහිටි කට්ටියට ඒ විදිහට කොහොම මම හිතන්නේ ඒක දැනුවත් ඒ ගැන. ඒ කියන්නේ වාද බයිලා සහ හිටිවන කවි වගේ තිබ්බනේ. අර ඒ වෑදී අර දෙන්නෙක් ඒ විදිහට කම්පිටිෂන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නෙක් ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ වචන වලින් වචන හුවමාරුවක් කියන්නේ. අන්න ඒකම තමයි මේ ඩිස්ට්‍රැප් කියලා කියන්නේ. ඩිස්ට්‍රැප් කියන කැටගරි එක ඇතුළේදීත් වෙන්නේ ඒක තමයි. ඒ වාද බයිලා සහ හිටිවන කවි වල වගේ වචන වලින් ප්‍රශ්නයක් විසඳ ගන්න එකක් තමයි වෙන්නේ. ඒ හින්දා ඇත්තටම මේ ඒ කට්ටිය ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. මේක මේ රැප් කියලා කියන්නේ ඒ කුණාරපෙන් බැන ගන්න එකක් නෙමෙයි. මේ ඩිස්ට්‍රැප් කියන කැටගරි එක ඇතුළේ තමයි ඔය දේවල් තියෙන්නේ. නැත්තම් රැප් කියලා කියන්නේ වෙන දෙයක්. රැප් කියලා කියන්නේ ඒකේ ලොකු කොටසක්. 32ක් හොයපන් දත් දෙන ලේනෝ කියන්නේ ඒ මම මගේ උසෙන් බෝල්ට් එකේ රැප් එක සම්පූර්ණයෙන්ම LMG ටාගට් කරලා තියෙන. වෙන කවුරුත් නැහැ. සම්පූර්ණයෙන්ම LMG තමයි ටාගට් කරලාම ලිව්වේ. ඇයි බෙහෙත් එකේ මෙකා එක්ක පෙලිසිය කියන්න නැග්ගේ නැත්තේ? එහෙම තමයි පොඩි දන්න මිස්කමියුනිකේෂන්ස් වෙනවා. ඒ වගේ මිස්කමියුනිකේෂන් එකක් වුණා මගේ මේකාගේ අතරේ. ඒ කියන්නේ අදාළම නැති සීන් එකක්. ඇත්තටම මේ මගේ අඩුපාඩුව. ඒ හින්දා තමයි නැග්ගේ නැත්තේ බෙහෙත් කොන්සර්ට් එක. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ වෙද්දිත් මායි මේකයි හොඳට කතා කරනවා. ඒ කියන්නේ එදා ඒ ෂෝ එක වෙලාවේ පොඩ්ඩක් අපිට වෙලාව තිබ්බනම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ. ඒක අපි විසඳගත්තා ෂෝ එකෙන් පස්සේ කතා කරලා විසඳගත්තා. ඒක එහෙම දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩි මිස්කමියුනිකේෂන් එක වෙලා තියෙන්නේ. ඉස්සරහට එනවා වැඩ තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. කෙමෙක් එක්ක කරපු ට්‍රැක් තියෙනවා. දාපු නැති ට්‍රැක් තියෙනවා. මේකාගේ ඇල්බම් එකේ ට්‍රැක්ස් තියෙනවා. මේ මම ෆීචරින් කරපුවා. මේකා තාම දැම්මේ නැහැ. එතකොට ඒ ට්‍රැක්ස් ඔක්කොම වැටෙනවා. මේකයි සීන් එක. නෑ මම වෙරළු මල්ලගේ දිනේෂ්ට නෙමෙයි මම ඩිස් කරලා තියෙන්නේ. මම කයිසර්ට තමයි ඩිස් කරලා තියෙන්නේ.
ඉතාලි ෂෝ එකක් කරමු අපිට කතා කරන්න. ඔව් මානසික එක්ක ට්‍රැක් එකක් ගිහලා නම් බලමු මාතාසයි ඇත්තට මානසික ට්‍රැක් එක කරන මාතාසයි. මොකද මේ මානසික කියන්නේ මම රැප් කරන්න නැති කාලේ මම රැප් කරන්න පටන් ගන්න කලින් මම මානසික රැප් පහලා තියෙනවා. ඒ කියන්නේ මේ මානසික සහ කේමක් ඒ දෙන්න තමයි මගේ টොප් එකේ හිටියේ. මම රැප් කරන කලින් රැප් අහන කාලේ මම රැප් කෙනෙක් නෙමෙයි ඒතකොට රැප් අහන කාලේ ඒ දෙන්න මගේ টොප් එකේ හිටපු ආරිස්ලා දෙන්නේ. ඕකේ හරි මේමයි ටෙක්නික් එකක් මේ දැම්ම කියලා දෙන්නද කියන්නේ. හරි මේමයි සීන් එක. මම මේ තව මම පැහැදිලි කරලා මම ඊට පස්සේ මේ කියන්නේ පස්සේ කියලා දෙන්න මම දැනට සරලව කියලා දෙන්න මම කොහොමද ලියන්නේ කියලා. හරිද? හරි මේමයි. මුලින්ම රැප් එකක්. මම මේ කියන්නේ මගේ විදිය. ඒ හින්දා කවුරු හරි මේක මම කිව්වට පස්සේ නිකන් පොතක් අරන් ඇවිල්ලා හරි නැත්තම් මේ මොනවා හරි අරන් ඇවිල්ලා ඕක වැරදි අරක එම මේ ඕක නෙමේ හරි එක එහෙම කියලා කියන්න එපා. මොකද මම මේ කියන්නේ මගේ විදිය. මම හදාගෙන තියෙනනේ රැප් කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මම හදාගෙන තියෙන විදිහට මම මේවලට කියන්න හදන්නේ. හරිද? මගේ විදියට රැප් කියලා කියන්නේ rhymes and poetry. එතකොට මගේ විදිහට රැප් කියන එක ඇතුලේ rhymes තමයි මේන්. හරිද? එතකොට rhyme එකක් කියලා කියන්නේ දැන් අපි එලිසමය ගලපනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මම මෙහෙම ගන්නවා. ගොඩක් වෙලාවට දැන් අපිට ඔක ගැන අයිඩියා එකක් තියෙන කවි වලින් නේ. අපිට උගන්වන්නේ ඉස්කෝලේදී කවිත් එක්කනේ. කවි වල එලිසමයනේ උගන්වන්නේ. එතකොට දැන් මෙහෙම ගමුකෝ. අපි ගමු මෙහෙම. ලංකාවේ හරි කවියක් තියෙනවා. මේක මම හිතන්නේ ගොඩක් කට්ටිය අහලා තියෙන දේ. පිනවන දුටු දන සෑම ගංග ළඟ පිහිටි කදීම. එතකොට ඒක ඒ පේලි දෙකක්. පිනවන දුටු දන සෑම ගංග ළඟ පිහිටි කදීම කියන්නේ පේලි දෙකක්. එතකොට ඒ පළවෙනි පේලිය අන්තිම වචනේ තියෙනව නේද? පිනවන දුටු දන සෑම කියලා කිව්වම දෙවෙනි පේලිය තියෙන්නේ ගංග ළඟ පිහිටි කදීම. එතකොට මේ ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ඒ කියන්නේ මයන්න. සෑම කදීම. හරිද? එතකොට ඒක වැලිඩ්. ඒක වැලිඩ් නෑ. නැත්තේ නෑ. ඒක එලිසමේ නෙමෙයි. ඒකත් එලිසමේ තමයි. හැබැයි ඉන්ටර්නැෂනලි ගත්තම එතනදී ගොඩක් වෙන්නේ ඒ කියන්නේ ගොඩක් වෙන්නේ මේ ලකුණු 100 දෙන්න පුළුවන්. ඒ අන්තිම අකුරත් එක්ක මුළු වචනෙත් සද්දෙත් රයිම් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් පිනවන දුටු දන සෑම නම් ඊළඟට එන්න ඕනේ ගඟ ළඟ පිහිටි කදීම වගේ එකක් නෙමෙයි. පිනවන දුටු දන සෑම සුන්දර ස්ත්‍රියන් නෑම වගේ. හරිද? නැත්නම් ගඟ ළඟ ස්ත්‍රියන් නෑම. පිනවන දුටු දන සෑම ගඟ ළඟ ස්ත්‍රියන් නෑම කියලා ගත්තොත් එහෙම අන්න මේ රැප් වලට CNC ගන්න පුළුවන් රයිම් එකක්. සෑම එකට කදීම නෙමෙයි නෑම. ඔයාලට තේරෙනවද? කෑම, නෑම, බෑම ඒ වගේ. එතකොට දැන් මේ ඉන්ටර්නැෂනල් කැලේදී ඒ මයන්න අදාළත් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ගොඩක් රැපර්ස්ලා කරන ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි සාමාන්‍ය කියන්නේ මේක තමයි සීන් එක. මේක තමයි මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම තමයි රයිම් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉංග්‍රීසි වලින් ගත්තොත් මේ ලේසි මං හිතන්නේ. කැට් කියන එකට රයිම් වෙනවා බ්ලැක්.
gap. එතකොට cat කියලා කිව්වම CAT, black කියලා කිව්වම ඉවර වෙන්නේ K වලින්නේ. gap කියලා ඉවර වෙන්නේ P වලින්නේ. එතකොට අන්තිම අකුරු සමාන නැහැනේ. ඒ වුණාට සද්දේ සමානයි. cat, black, gap, gat, bat, sat, rat, rap, ඒ වගේ cap. එතකොට දැක්ක අන්තිම අකුර ප්‍රශ්නයක් නෙමෙයි අතරම. එතකොට දැන් අපි උතන හිර වෙලා තියෙන දැන් තමයි අපි අර අන්තිම අකුරක් අල්ලන් ඉන්න. මොකද අපිට එලිසමේ කියලා දීලා තියෙන්නේ අපේ කවිවල එලිසමේදී අන්තිම අකුර අදාළයි. ඇත්තටම රැප් වල එලිසමේ ගලපන්න ඒ අන්තිම අකුර අදාළ නැහැ. හරිද? අන්තිම අකුර අයින් කරන්න. එතකොට පිනවන දුටුදන සෑම කියලා ගත්තාම ඒකට ගග ළඟ ස්ත්‍රියන් නෑම, ඒකට හරි නෑම, කෑම සෑම නෑමනේ. ඊළඟ එකට අපිට එන්න පුළුවන් දෑල, නෑර, ඈත, ඒ වගේ. තේරෙනවද? ඒ කියන්නේ එතකොට ඒ වගේ පුළුවන් අපිට තව පුළුවන් තව පොඩක් අපිට නිර්මාණශීලී වෙලා පුළුවන්. දැන් නෑම, සෑම එකට පැල, පැල, පැල. අපිට අන්තිම වචනේ සද්දේ තමයි අදාළ. එතන අන්නේ ලොක් එක කඩාගත්තා මේකනේ. එතන මං කියන්නේ දැන් අර සෑම එකට නෑම, කෑම වගේ මයන්නෙම ඉවරණ එකක් තියෙනවා නම් සුපිරි 100ට වඩා. හැබැයි ඒ දැන් සෑම එකට නෑම, කෑම වගේ එකකට ඈත, ඈත, දෑල වගේ රයිම් කරා කියලා ලකුණු අඩු වෙන්නේ ඈත් 100යි. හරි අන්න එහෙම ලියන්න. ඇතිනේ ටෙක්නික් එකක්. අද ඇතිනේ මං හිතන්නේ මේ මේන් අවශ්‍යම ටෙක්නික් එකක් කියලා දුන්නා. අපි හෙට හම්බෙලා කතා කරමු. මම ලියන විදිය වලට පෙන්නන්න. හරි මං හිතුවා දැන් ඇතිනේ තව දික් කරන්න ඕනේ ඇති මේ. මම ඔයාලට ඩිස්ක් ගැන පැහැදිලි කරලා දුන්නා. කවුරු හරි ඔයාලගේ වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් මේක වර්ධිලා වටහා ගත්ත එයාලට මේක පෙන්වන්න. මෙන්න මේක තමයි සීන් එක. මේක පටල ගන්න එපා. මේක මේ වෛරය මෙතන මේ වලියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වගේ වෛරයක් තියෙනවා නම් අපි ඒක බේරගන්නේ එළියේදී පාරේදී. හැබැයි මේ සෙල්ලම ඇතුළේදී ගේම් එක ඇතුළේදී අපි ඒ වෛරය පිරිමා ගන්න නැහැ. මේ සෙල්ලම ඇතුළේදී කරන්නේ අපි සෙල්ලම. එimhe තරහක් එimhe ඊට වඩා තරහක් තියෙනවා නම් අපි එළියේදී ඒක විසඳ ගන්නවා. අයින්ද බය වෙන්න එපා. මේ රැප් ගේම් එක කියන්නේ රැප් ගේම් එක. සහ මේ කුඩ්ඩා සින්දුවේ ක්ලීන් වර්ෂන් එකක් මම ඔයාලට දාන්නම් මගේ channel එකෙන් අද රැට හෝ හෙට. එතකොට ඔයාලට සද්දෙන් අහන්න පුළුවන්. හරි. එහෙනම් ජය වේවා.